අඩෝ මේ අපි හැමදාම මෙමෙද හරියන්නේ නැහැ බා. දිනුවනේ ගේමක් ගහන්න ඕනේ බා. මට මේ ජීවිතේ දැන් එපා වෙලා බන් තියෙන්නේ. අඩෝ සිරාවට උඹ මම කැලලක් දාලා ගිය සල්ලි නැති නිසානේ බා. ඒකනේ බා. හම්බට සරන් ඇඳගෙන බීඩි ගහගෙන මිට කාගෙන ඉන්න අපි වගේ ගොඩේ වොන්ට කෙල්ලකම තියෙද බා. මේක මා පුදුම කාලා කන ජීවිතයක් බා. අලි උඹලක දිනු වෙන්නේ නෝනි. වලින් මාක් එක්ක එකතු වෙයා. උඹලට ගිනේ මාක් එක කසිප්පු වෙනන්නේ. අවසත රුපියල් 500යි කසිප්පු වීදුරුවයි දෙන්න. මොකෝ කියන්නේ? වැඩේට කැමතිද? ඈ මේ රැවුල ගිනි අරන් තියලා සුරුට්ටුපත්තු ගන්නවද? දෙනවා මං ඔබට. ඒකනේ බා. මු කසිප්පුව පෙන් කතා කරනවා. ඒක ඕවා පෙරලා අපේ ගාල මිනිස්සුන්ට හෙන ඉල්ලා යකෝ මිනිස්සු. එහෙම කියන්න එපා උඹලා. මොකා මොම කිව්වා ලෙස්ප බිස්නස් එක මේක. පොලිසියනු අපි කෙසරුත් කරනවා. බල කාටවත් කියන්න එපා. හල වලේ දෙදෙර කුසුමවති ලංකයන්නේ මයියකෝ. අනික බලපන් අපි ඕන වෙලාවක සල්ලි ගේනවා. මොන්නම් බලංකෝ මේ. හරි අම්බෝ උඹ සල්ලිකාරයනේ. දාගනින් ඔන්න ඕක පල්ලෙහාට. බලපන්තෝ යට රැඳලන්නේ නැද්ද කොහෙද? බලපන්තෝගේ බිජ්ජත් එළියේ. අනේ පළයන් බා යන්න. පොලිසිය උඹට සලුට් කරනවා කෙසේ වෙතත් හවසර උඹේ ගෑනට රම සලුට් කරනවා දැකලා තියෙනවා. චම්බුසේ මගුලක් කතා කරනවා කුසුමාවති දයාවති ගමේ ගෑනට රන් කරනකොට ගෙදර ගානේ බලා ගන්න බෑනේ. කඩාපන්. මොකක්ද ඔබ කිව්වේ? ජාන දැරදෙනෙක් කන පැරෙන්න. යකෝ මේ ආනදන් අතකක් කන්නේ යකෝ මදේ තරම් කොලිදි බදු. පොලිසිය අවසගෙන මදේ සප්පායන් එලා යන්න. ඔබ මේ මදුරක් කතා කරනවා. හරි දැන් ඕක නවත්ත ගනින්. දිනුන වෙන්න උඹලා ඒ කතාව. වචනයක් එහා මෙහා වෙන්න බෑ උඹලා පොරකු කුල්ලෝ වගේ. අරු බලහන්කෝ. ඒකනේ බා. ඔය මෙච්චර මේ මරා ගන්නවා. ඌ කිසි ගන්න නැතුව ඉන්නවා. ඌ යාළුවද බං? ඕයි මෙච්චර මේ මරා ගන්නව මුන් දෙන්න. උඹ නිකන් ගොදුරක් ගිලපු ගැරන්ටි එක්ක වගේ බලන් ඉන්නව ගල් මූසලයා. උඹලා ඉතින් හැමදාම රන්නවා බං. උඹලා වලි බෙරන්නේ නැහැ මං. ගිය පාර වලි බෙරන්නේ එල්ම ගන්නා. පොල්ලක් ගන්න මතකනේ උඹලාට. උඹලාට ගා ගන්න බෑ නම් ඕන මගුලක් කරගෙන. හඩියක් ගහන්න යන නම් විතර මට කතා කරපන්. යකෝ ඌ බලංකෝ. හරි දැන් වාඩි වෙන්නකෝ. අපි දැන් කතාවට බහිමු. හරි උඹ ගියහන්කෝ දැන් අපි මොකද්ද කරන්න ඕනේ කියලා. උඹ ගා ප්ලෑන් එකක් තියනවද? මේකයි මචං. අපි තවත් මේ විතර ඉන්න ඕනේ නැහැ. ගමේ උන් දැනගන්න ඕනේ අපි කවුද කියලා. උඹේ කෙල්ලක් දාලා ගියා. මගේ කෙල්ලක් දාලා ගියා. මුගේ ගෑනේ පිට ගියා. මොකද්ද ඔබ කිව්වේ? සිම්පන් දිනවල නම් අපි ගා මුලින්ම හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. අනේ ලැට් පෝච්චි කබරයෝ මෙච්චරලා තොගෙන් ඇහුවේ ප්ලෑන් එකක් තියනවද කියලා තමයි යකෝ. මට ප්ලෑන් එකක් තමයි බන්න නැත්තේ. එනවා උඹ ලොකු මිනිහා වගේ කිව්වේ. දින වෙනවා නම් ඉතින් කසිප්පු තමයි. නවත්ත ගනින් උඹ ඔය කසිප්පුව. ආයි උඹ ඔය කසිප්පුවක් ගැන කතා කරොත් දැනගනින් කසිප්පු බෝතලයක් අරගෙන ඔබනොත් ඔගේ පුකේ. මේ ඒක නෙවෙයි බං. ඔබ සයිලන්ට් වෙලා ඉන්නේ. උඹට දිනුවන්නේ කිසිම අදහසක් නැද්ද බං? මගේ ඉතින් ජීවිතේ ලොකු බලාපොරොත්තු නෑනේ බං. ඔය ඉතින් දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නවා. අනික මං සල්ලි වැඩි වුණාම ජීවිතේ ප්‍රශ්න වැඩි. මට ඉතින් මේම හොඳයි බං. එතකොට උඹ ගියක් දොරක් හදලා කසාදයක් එහෙම බැඳගෙන කාර්යයක් එහෙම අරගෙන ආතල් එකේ ඉන්න කැමති නැද්ද බං? ඒ ඉතින් මං බැන්දොත්නේ බං. පේනවනේ මුන්. ගෑනු කොහෙවත්? මුන් කොහෙවත්? මේ පණියම් බයි යන්න. මේ දැන් නවත්ත ගනින්. උට බෑන අපි දුන්නාට ගේමක් ගහමු. කවුද බං තුන් දෙනා? ඔව්නේ. ඌ කොහොමද ගමේ සල්ලිකාරයනේ. ඌ ඕනෙත් නෑ බං. එතකොට අපි දෙන්න විතරද බං ඉන්නේ? ඔව් බං. අපි දෙන්න විතරයි. ගේමක් ගහමු අපි දෙන්න. අනේ ඵලයන් බයි යන්න. උඹත් එක්ක මොන ගේම්ද බං? මතකද එදාතොට සෝමපාල මාමලා ඇවත්ත පොල් කඩනකොට සෝමපාලය දඩෝරියා එනකොට උඹ මාවත් ගහේ දාලා උඹ දිව්වේ. අන්තිමට අර සෝමපාලය බලලා මගේ පුක හපලා මට බින්න බාන්න බැරුණ හතියක් විතර. මතකද උඹට? හරි මේ මම විශ්වාස කරපංගු. බල්ලොන්ට මම ආයේ උඹේ පුක කන්න දෙන්නේ. පුක? මේ හපල්ලකෝ. මට ඉතින් කොහොමත් ඉතින් ඔය ලොකු බලාපොරොත්තු නෑනේ බං. උඹලා දිනු වෙනවා නම් මං ඕන සපෝට් එකක් උඹලට දෙන්නම්. මගේ ඕන දෙයක් අරගෙන උඹලා දිනු වෙනවා. මුදී මොනාලන් දිනු වෙන්නද බං? පිස්සු යකෙම්මු. අම්මා දුදු පොඩි තේරෙන්නේ.
මේක අනුන්ගේ කියන්න ඕනේ බදු ටික අන්දන්න කිය. මම යනවා බා. මාළුගොඩ අරු කිව්වන පොලිසිය දැක්කම උඩ සයිඩුත් ගහනවා කියලා. පොලිස් චීෆ් එක දැක්කම හුජ්ජත් යනවරුට. මාත් යනවා බං ගෙවල් පැත්තට. අපි ගියා හොඳේ. මේ ඕමිදා මාත් දැන් එන්නේ. ඔය පැත්තට යන්න. ඕමිදා මං එනකම්. වරේ. බෙන්නත් යන්න. උඹලා බලයන් බා. මම මෙතෙන්ට වෙලා ටිකක් ඉඳලා එන්නම්. මං ආසයි බං මේ වගේ නිස්කලංක තැනකට ළමනෝ පාරක් ගහන්න. උඹලා බලයන්. මං එන්න. ඔයි මොනවද බං උතනලා කල්පනා කරගෙන ඉන්නේ වරෙන් යන්න. අඩෝ මේ වාට සුපිරි අදහසක් ආවා. ඕක යන්නේ වැඩේ කරමුද? මොකද මට අදහස් එන්නේ නැහැ කියලා සුපිරි අදහසක් ඇවිල්ලා තියෙන්නේ. වැඩේ කරමුද? මොකද්ද බං වැඩේ? උඹේ වැඩවලට අත ගහන්නත් බෑයි බං. අන්තිමේදී උඹ බේරනවා මට කෙලවෙනවා. ඕකනේ කියන්නේ බං. වැඩේ කරන කලින් ඔබ නහයෙන් අඩනවනේ. නහයෙන් අඩාගත්ත යන්න බං ඔබ. ගියාන්කෝ එන. අඩ මේ වරෙන් කිය. අඩෝ උඹ වරනේ බං ගාමු ගේම. හරි වැඩේ නේද? හරි උඹ බය වෙන්න එපා. මං කරන්නම් වැඩේ තිතට. වරෙන්කෝ යන්න. ගල්මුසලයා ඉන්නවද දන්නෙත් නෑ. බලමුකෝ ඊළානේ. ඊළම් බලමු. සීමනයෝ කොහොඹ ඉන්නවද? වැඩක් කරගන්නත් නෑ ඊළඟ. මේ උඹනේ මොකෝ හදිසියක්ද? මොන හදිසියක්ද බං? වරෙන් යන්න. පොඩි ගමනක් යන්න තියෙනවා වරෙන් යන්න. ඔය මගුලක් කතා කරනවද කියලා? ගමන් බිමන් යන්න පුළුවන් මේ ගෙදර දොරේ වැඩ තියාගෙන. උඹලත් එක්ක දැන් උදේ ඉඳන් අතන තැම්බිලා. ගෙදර දොරේ වැඩක් කරගන්නවත් වෙලා ගන්න. මගුලක් කතා කරනවා මූ. උඹ එහෙමද? එනම අරුත් එක බෝතලේ ගහන්න. උඹ ඉටහංකෝ එනන් ගෙදරට වෙලා. බෝතලයක් ගහන්න. ඉඳපන්. කුමාරියක් තියවන්න. අග්ගාලේ. යන්න. අම්මෝ. ඕබන් අරු ඉන්නේ නෑ. ඉන්න ඇති වරෙන් යන්න. ලාලෝ. වරෙන් වාඩියු. ගලවල වරෙන් ඔය දෙක. ඌ එයි දැන් කතා කරන්නේ වාඩි. වාඩි. අම්මා. මේක බොන්න. මේ බීම එකක් මොකටද කියලා තියෙන්නේ? මූට බීම නැතේ. ආපෝ මට එපා. මට සීනි. අයිය උඹ දන්නේ නැද්ද? උඹ කතා කරේ මට බොන්න නිකන්. මේ බීම එකක් ගාලා දුන්නේ මොකටයි? හරි බං. පොඩ්ඩක් ඉඳපන්. හොටල් එකට ගියා මුලින්ම දෙන වෙල්කම් ඩ්‍රින්ක් එක නේද? ඔන්නක බීපන් මම ගෙට ගිහින් එන්නම් පොඩ්ඩක්. උඹත් ටිකක් මේකින් බියම් බං. චුට්ටක් බිව්වයි කියලා මොකුත් වෙන්නේ නෑ බං. මේ අරුගේ බීම එකට නම සීන තියෙන බඩු දානවා. ඔබ කොහොමද කියලා උට එක පොපන් ඈ. මේ රාජකාරිය උඹ කරන්න ඕනේ. මගේ රාජකාරිය මම කරනවා. චුට්ටක් බිව්වට මොකුත් වෙන්නේ නෑ බං. මං කියනවාට මේකෙන් ටිකක් බීලා බලපන්කෝ. එක්කෝ කමක් නෑ. ටිකක් බිව්වා කියලා මුකුත් වෙන්නේ නෑනේ. ඔට්ට 30ක් තියෙන්නේ. කො දිහංගෝ එනං ඕක.
නිකන් කරගියා වගේ බං. අයියෝ යක අරුට දෙන සීනත්තෙන් බඩු දුන්නේ මොකද මේ අයෝ ඇගිටපන් නැගිටපන් ඔයි චුවර් එකට මල පෙරේතේ අරුක බීමේ බොන්නේ නැති බලපන් ඉති වැඩට ගත්ත එක අමු බූරු වෙන්නේ అమ్మో ముందెన్నకి బాధ ముందెన్న వస్తారా మళ్ళీ అబ్బాయి బెస్తది పోదు ఒకటి వాళ్ళని తిన్నా ගොයදබම් මේ ඉන්නේ ඉම් පල්ලයා පනයාගේ ඔයි මොක විතර කරන්නේ අයියෝ ඇරින්නේ අරු නැගිටලාද කොහෙද කවුද කොහෙද මම ඉන්නේ අයියෝ කලබල වෙන්න එපා මම ලාල් මම අඳුරගන්න පුළුවන්ද හැබැයිට මේ ලාල නේද අඩු බඩු විතරයක් ඇතුළද බලපංකෝ මූ හැන්දියලා ඒක තමා බාපිට අදියක් ගහන්න කතා කරේ ඒ වුණාට අර බීම ඔබලන් පස්සේ මොකද උනේ කියලා මොකද මතක නෑ අප්පා මට මේ කලබල වෙන්න එපා මෙච්ච දේවල් ටික මම අගේද මුලට කියන්නේ මුලින් මේ සල්ලි ටික අරන් දාන්නකෝ ඒක උඹට බලපං උඹ කොයිතරම් හොඳ යාළුවෙක්ද කියලා උඹට හම්බෙච්ච chance එකෙන් අපිටත් කොටහක් දෙනවා බලපං උඹලා වගේ යාළුවෝ තමයි බං ලබන ආත්මෙත් හම්බෙන්න ඕනේ ඒත් බං මගේ ඉනම් පල්ලෙයා පර නෑ වගේ අර බීම එක බිව්වන් පස්සේ මොනවා වුණාද කියලා මතක නෑ බං මට ඒක දිහාට අබ්බා ඔයගොල්ලන්ට කෙටියෙන් හැමදේම කියන්න මුලින්ම ඉතින් ලොකු පාර්සලේ තියන් මුට පොඩි පාර්සල් එකකින් උඹ ඇයි බං මුට ලොකු පාර්සලයක් දීලා මට පොඩි පාර්සලයක් දුන්නේ එහෙනම් කතා මේකයි ආගනින්කෝ ඔබට මතකද මට එදා කිව්වා මේ කැමති දෙයක් අරන් මට දියුණු යන් කියලා මම මේ වක්කඩු ගත්තා බං අයියෝ සාමි මොකද්ද මුවරේ කරපු අපරාධේ අයියෝ මගේ වක්කඩු අරගෙන තොප් වගේ යාළුවෝ කිසිම ආත්මයක් මට හම්බෙන්න බෑ ඇයි බං මට ඒ වගේ බලු වැඩක් කරේ වචන නම් වචන සුද්දා මතකතුව අරුග සල්ලි එක දීපන් උඹ මගේ නේ මම වකුගඩුව ගත්තේ උඹට මොකටද මෙච්චර සල්ලි මං උගේ වම්මටේ අරන් තියෙන්නේ මේ වක්කොල්ට වඩා උන් වම්මටේ ගන්න මොකක් මගේ වම්මටේ ගත්තා අයියකෝ මට මෙච්චර අපරාධයක් කරේ මං හිතුවේ මුක තනියට තියන් ඉන්නවා කියලා මාව බලපන් මන් නෙත්මිට කොහොමද මූණ දෙන්නේ කියලා මු බඳින්නේ නැහැ කෝ මම බඳින්න ඉන්න එක ඇයි බං මට මෙහෙම දෙයක් කරේ මේකයි බං මම මුලින්ම මේ මූඩ් ගන්න කියන්නේ ඔක්කොම ගන්න කියේ මුගේ උන් වම්මටේ පුස් ඒක තමයි එහෙනම් උඹ දාර්ශනික ටෝක් දීලා බඳින්න බෑ කිව්වේ
ඇට පුස්සා. යකෝ අරු මගේ ලකු ගැඩුවයි උඹේ වම්මට අරගෙන මෙහෙම පයින්න හදන්නේ හිනාවෙවි ඉන්නේ මොකක් හරි කරපන් ආමේ වැඩි දා කරන්න එපා. ඔවා තම අලුත් තුවාල. ඔව් බලන් ගත්තව ඇටයි වක්කඩේ කුල තමයි උඹට සල්ලි දුන්නේ. ඔය සල්ලි ටික තියාගන්න. උඹේ වම්මටයි මොකද වක්කඩුවයි දුන්නු සල්ලි වලින් මම ඉතියෝපියා ඉස්පා එකක් දැම්මා. මට දැන් ෆයිට් එක කරක් වෙනවා. මම දැන් යනවා. ඔය සල්ලි වලින් උඹලා ගේමක් ගන්න දිනුවා. එහෙනම් කොල්ලෝ අපි ගියා. Dans la des ancêtres, des murmures s'élèvent, secrets oubliés parmi les pierres de la terre. යම්මා ලිප්ටද මම කරන්නේ. ඒ අන්නරු යනවා බං. අනේ මගේ වම්මට. අනේ මගේ ලකු ගැඩුවේ